අයිබෝන් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් ඒ වගේම ගොඩක් ඩිසයිනර්ස්ලාට මේ වෙනකොට අත් වෙලා තියෙන ප්‍රශ්නයක් ගැන. ඒ කියන්නේ මේ Adobe Collection එක කියන එක අපි දන්නවා මේ Adobe softwares Photoshop වේවා Illustrator වේවා Premiere Pro වේවා තවත් මොකක් හරි Adobe software එකක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඩිසයිනර්ස්ලා මේ වෙනකොට පාවිච්චි කරනවා. හැබැයි ගොඩක් ඩිසයිනර්ස්ලා පාවිච්චි කරන Adobe Collection එකට මේ වෙනකොට මැසේජ් එකක් එනවා. ඔයාගේ ලයිසන් එක ජෙනුයින් නැහැ මේ ටික ඩිසේබල් වෙනවා කියලා නැත්නම් මේක බෑන් කියලා. මෙන්න මේ වගේ මැසේජ් එකක් ගොඩක් අයට මේනකොට ඩිස්ප්ලේ වෙලා තියෙනවා. ඉතින් මගෙන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි අපි දැන් මොකද කරන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකකින් මම කතා කරන්නේ මගේ එක්ස්පීරියන්ස් එක සහ මට ওই මැසේජ් එක ආවට පස්සේ මම කරපු දේවල් සහ මේ මැසේජ් එක නවත්ත ගන්න මම ඉස්සරහට කොහොමද Adobe Collection එක අරගෙන වැඩ කරගන්න යන්නේ කියන එක මම අද වීඩියෝ එකෙන් කතා කරනවා. අපි යමු වීඩියෝ එකට. මම Photoshop Illustrator softwares භාවිතා කරන්න ගත්තේ 2015 2014 වෙනිදා ඉඳන්. මම ඒ වෙනකොට පාවිච්චි කරේ මුලින්ම CA6 කියන version එක. මම campus එකේ ඉඳදී තමයි මේ softwares ටික මගේ laptop එකට install කරගත්තේ. ඉතින් අපිට campus එකෙන් install කරලා දුන්නේ install කරන්න හම්බුනේ crack version එතකොට. හැබැයි පහු කාලෙනකොට මම 2022 21 වෙනකොට අලුත් versions torrent එකෙන් download කරලා install කරගත්තා. හැබැයි ඒවා මම crack කරලා තියෙනවා. ඔහොම ඉන්න අතරේ එක වෙලාවෙ 2023 විතර මට ඔය වගේම ඔය message එක ආවා. මම පාවිච්චි කරන්නේ genuine softwares නෙමෙයි මට මේක අලුතින් රිනියු කරගන්න වෙනවා නැත්නම් මොකක් හරි ඒකට විසඳුමක් බලන්න මේක ඩිසේබල් වෙනවා කියලා. එතකොට තමයි මම කල්පනා කරේ මම මොකද්ද මේකට කරන්න කියලා. ඉතින් මම වීඩියෝස් ගොඩක් රිසර්ච් කරලා බැලුවා. ඒ හැම වීඩියෝ එකකම තිබ්බා ඉන්ටර්නෙට් ඔෆ් කරලා විවිධ ආකාරයෙන් මේක ලොග් වෙන්න පුළුවන්. තව ක්‍රැක්ස් ඩවුන්ලෝඩ් කරා ඒව දාලා හරි ගියා. හැබැයි මම ඒ తాවකාලිකව ඒ ප්‍රශ්නේ විසඳගත්තා. හැබැයි නැවතත් මාස 3ක් විතර ගියාට පස්සේ මට ආයෙත් මේ මැසේජ් එක ආවා. ඉතින් ඒක මට ඒ අවුරුද්දේ කොහොම හරි 3 පාරක් විතර මේ මැසේජ් එක ආවා. මම කොච්චර දේවල් try කරලා තිබ්බා. ඒක සමහර අවස්ථාවල මට තිබෙන ප්‍රශ්නේ තමයි මම ඉන්ටර්නෙට් කනෙක්ට් කරගෙන කනෙක්ට් කළා කොහොමද වැඩ කරන්නේ කියලා. අර මැසේජ් එකෙන් වැළකෙනවා මම ඉන්ටර්නෙට් ඕෆ් කරනවා. හැබැයි මම කොහොමද වැඩ කරන්නේ කියන ප්‍රශ්නේ තිබ්බා ඉන්ටර්නෙට් ඔන් කරගෙන. ඉතින් ඔය අතරේ තමයි මම මේ genuine softwares buy කරන විදිය මම අඩුවට buy කරන්න හොයාගත්ත ක්‍රමයක් හොයාගෙන සහ මම ඒකෙන් මේක පාවිච්චි කරන්න ගත්තා. අපි බැලුවොත් ඇත්තටම ඇයි Adobe මේ වගේ දෙයක් කරන්නේ කියලා බැලුවොත් ගොඩක් වෙලාවට මම මේ ගැන හොයලා බලපු විදිහට මට දැනගන්න ලැබුණු දේ තමයි එකක් තමයි මේ වෙනකොට තාක්ෂණයේ දියුණුවත් එක්ක ගොඩක් කම්පැනිස් බලනවා විවිධ වෛරස් විවිධ හැකර්ස්ලා මාර්ගයෙන් මේ ක්‍රැක් softwares අස්සට ඒ මැෂින්ස් වලට රිංගලා ඒ යූසර්ස් ලගේ data හොරකම් කරන්න. මොකද අපි දන්නවා මේ තාක්ෂණය අලුතින් දියුණු වෙන මේව රිසර්ච් කරනකොට මේකට වැදගත් වෙනවා ගොඩක් database එකක් data හොරකම් කිරීමට දත්ත කියන එක වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නයට Adobe ආයතනයේ මැදිහත් නොවෙන්න තමයි ඔවුන් තීරණයක් අරගන්නේ කොහොම හරි කරලා මේ ක්‍රැක් පාවිච්චි කරන softwares අයින් කරලා genuine පාවිච්චි කරන තැනට users-ලව පොළඹවන්න හදන එක. ඉතින් ඒක තමයි ඒගොල්ලන් ප්‍රධාන දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. සහ Adobe ආයතනයෙන් එහෙම කරන්න තවත් දෙයක් තමයි ඒගොල්ලන්ගේ marketing purposes වලට නැත්නම් ඒගොල්ලෝ bugs fix කරගන්න ඒගොල්ලන්ට ඕන විවිධ රටවල users-ලා designers-ලා හොයවා මේ Adobe Collection එක භාවිතා කරන කට්ටිය කොහොමද හැසිරෙන්නේ කියන එක හරියටම track කරන්න. ඉතින් ඒ අවශ්‍යතාවය ඇතුව මේ genuine softwares භාවිතා කරන තැනට users-ලා පොළඹවනවා. මේ cracks භාවිතා කළා වෙන දෙයින් අපිට වෙන්න පුළුවන් හානිය තමයි තාක්ෂණයේ දියුණුවත් එක්ක අපි දන්නවා ඕනතරම් වෛරස් වලට ඕනතරම් හැකර්ස්ලට මේ ක්‍රැක්ස් හරහා අපේ මැෂින්ස් වලට රින් ගන්න පුළුවන්. මොකද අපි දන්නවා මේ ක්‍රැක්ස් ගන්න තැන්වල කිසිම 100%ක් මේවා හරියටම විශ්වාසවන්ත තැනකින් ගන්නවා කියලා විශ්වාසවන්ත ආයතනයකින් මේ ක්‍රැක් එක අරගෙන දා ගන්නවා කියලා අපිට කිසිම රෙකමන්ඩ් එකක් ගන්න බෑ. ඉතින් ඒකින්ද ඕන කෙනෙක්ට මේවට අක් ගාලා හැක් කරලා මැෂින් වලට රින් ගලා ඒ දත්ත හොරාගෙන මොන දෙයක් කරන්න පුළුවන්. සහ මේකේ තවත් වෙන අමාසියක් තමයි සහ වෙන ලොකුම ප්‍රශ්නයක් තමයි එකේ දිගින් දිගටම මේ මැසේජ් එක එද්දිත් අපි ඒක ට්‍රැක් කර භාවිතා කරන්න ගියාට පස්සේ එක අවස්ථාවක් වෙනවා Adobe ආයතනය මගින් අපේ IPs බ්ලොක් කරනවා. එතකොට අපිට ඒ අපේ මැෂින් එකට ඒ IP එකට ඒ මැෂින් එකට කිසිම Adobe product එකක් භාවිතා කරන්න බැරි වෙන තත්ත්වයට Adobe ආයතනය පත් වෙනවා. ඉතින් ඒක තමයි වෙන්න පුළුවන් භයානකම දේ මේ crack devices නැත්නම් මේ crack apps නිතරම භාවිතා කිරීම තුලින්. ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනම දේ තමයි ඔන්න ඔය මැසේජ් එක දිගින් දිගටම එනකොට අපි ඒක භාවිතා කරන එක තවත් මගහරව ගන්න මේ ක්‍රැක් භාවිතා කරලා කරන් යන එකෙන් අනිවාර්යයෙන්ම එක අවස්ථාවක් එන්න පුළුවන් අපි සම්පූර්ණයෙන්ම හිර වෙන. දැන් අපි බලමු genuine විදිහට මේ Adobe Collection 2025 download කරලා
පාවිච්චි කරනවා නම් අපිට යන වියදම කොහොමද කියලා ඔෆිෂියල් Adobe site එකෙන් download කරලා අපි පාවිච්චි කරනවා නම් මේ individual කියන එක යටතේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් සම්පූර්ණ Creative Cloud එක භාවිතා කරන $60ක් විතර මාසෙකට යනවා. ඉතින් මේක සමහරට අවුරුද්දකට කන්වර්ට් කරලා බැලුවොත් ආසන්න වශයෙන් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් යනවා. ඔයාලට මේක මිලදී ගන්න. ඒ වගේම මේකේ business කියන එකට ගියත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මේ usersලා ගාන 10ක් වඩා වැඩි හෝ 10ක් වගේ දාලා ඉවරලා ඔයාලට කම්පැනියක් රෙජිස්ටර් කරගෙන කම්පැනියක් විදිහට ඔයාලට පුළුවන් මේකේ මාසෙන් මාසෙට යන පැකේජ් එක මිලදී ගන්න මේ Creative Cloud එක. ඉතින් ඒකට එහෙම ගත්තොත් $89න් පටන් ගන්න කියලා තියෙනවා මාසෙකට 90කින් විතර. ඊළඟට ඕගොල්ලන් ස්ටුඩන්ට් ID එකක් නැත්නම් ඕගොල්ලන්ට මොකක් හරි ස්කූල් එක යුනිවර්සිටි එක මොකක් හරි ඒ කියන ලෙක්චර් කෙනෙක් හරි ඒ වගේ යම් කිසි මොකක් හරි ID එකක් තියෙනවා නම් මේ වෙනකොට ඔයාලට පුළුවන් මාසෙට $20ක් වගේ ගාණක් දීලා මේ Creative Cloud එක මිලදී ගන්න. හැබැයි එතකොට ඒක ගන්නවා නම් ඔයාලා අනිවාර්යයෙන් මේ Creative Cloud එකට Adobe ආයතනයට ඕගොල්ලන්ගේ ID එකේ මොන හරි certificate documents ඒවා දීමුනට පස්සේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ගාණ cut off කරලා ඕගොල්ලන්ට $20කට මාසෙකට ලබා දෙනවා. ඔයා ලෙක්චරර් කෙනෙක් හරි ඔයා ස්ටුඩන්ට් කෙනෙක් හරි වෙනවා නම් දැන් අනිවාර්යෙන් දැන් ඔබට තියෙන ප්‍රශ්නයක් තමයි ඔබට යුනිවර්සිටි ID එකක් ඇත්තෙත් නැහැ. ඔබ යුනිවර්සිටි එකට සම්බන්ධ නැහැ. ඔබ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔබට ඔප්පු කරගන්න විදියකුත් නැහැ. ඒ වගේම ඔබට ලොකු ඉන්කම් එකක් නැහැ මේ software එක official site එකෙන් මිලදී ගන්න. ඉතින් එතකොට ඔබට අවශ්‍ය වෙනවා දැන් ඔබ මොකද්ද කරන්න කියන එක. මේ මම ඔබට මේ කියන්නේ මම ලබාගත් එක්ස්පීරියන්ස් එකෙන් සහ කිසි ප්‍රශ්නයක් නැතුව 2023 මැද ඉඳන් 2024 අවුරුද්ද පුරාවටම මේ ඔෆිෂියල් විදිහට මේක භාවිතා කරලා genuine software එක භාවිතා කරපු විදිහ. ඉතින් මම මේ ගැන සර්ච් කරනකොට මට Facebook එකේ ඇඩ් එකක් හම්බ වුණා. මෙන්න මේ වගේ මේ software එක මෙන්න මේ විදිහට විකුණනවා. මෙන්න මේ විදිහට පැකේජ් එකකට ගන්න පුළුවන්. මේකෙන් ඔයාට 100% genuine විදිහට ආරක්ෂිත විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන් කියන එක මම දැක්කා. අන්න ඊට පස්සේ තමයි මම මේක හොයන්න ගත්තේ මොකක්ද මේ කියන එක. එතකොට තමයි මට දැනගන්න හම්බුනේ අපි කලින් කතා කරා වගේ මේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ තියෙනවා මේ කෝපරේට් පැකේජ් එකක් කියලා. ඒ කියන්නේ කම්පැනි එකකට අපිට පුළුවන් අපේ කම්පැනි ඩීටේල්ස් දීලා අපිට පුළුවන් අපේ එම්ප්ලොයිස්ලා ගාන දීලා ඒකට හරියන ලොකු පැකේජ් එකක් මිලදී ගන්න. එතකොට මේ වගේ මේ ඇඩ්ස් ඩිස්ප්ලේ කරලා තියෙන කට්ටිය කරන්නේ අර වගේ කම්පැනියක් හරහා රෙජිස්ටර් වෙලා හරි නැත්නම් ඒගොල්ලෝ මිලදීගෙන හරි ඒ කම්පැනියට ගන්න එම්ප්ලොයිස්ලට දෙන පැකේජ් එක විදිහට ඕගොල්ලන්ව ඒ යූසර්ස්ලා විදිහට පත් කරලා ඕගොල්ලන්ට ලොගින් එකක් දීලා ඒක ඇතුලේ වැඩ කරන්න ඕගොල්ලන්ට අවස්ථාවක් ලබා දෙනවා. ඉතින් ඒක 100%ක්ම ජෙනුයින් සහ ආරක්ෂිත දෙයක්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකෙදි අපි යම්කිසි රැවටීමකට ලක් වෙනවද කියලා. මම භාවිතා කරපු මේ වගේ ඇඩ්ස් කීපයකින් අරගෙන මම මේක පාවිච්චි කරලා බැලුවා. හැබැයි මට මේ අවස්ථාවේදී මම මේ මිලදී ගත්ත අයගේ නම් කොහොමත්ම ඒ නම්බර්ස් මේක ඩිස්ප්ලේ කරන්න විදියක් නැහැ. මොකද මේක නැත්තම් ඒගොල්ලන්ට මම ෆ්‍රී ප්‍රොමෝෂන් එකක් ලබා දෙන වීඩියෝ එකක් වෙනවා මේක. ඉතින් කවුරු හරි මගෙන් පර්සනල් හැවුවොත් මට ඒගොල්ලන්ට මම එක්ස්පීරියන්ස් කරපු ඒ කට්ටියව කන්ටැක්ට් කරලා දෙන්න පුළුවන්. හැබැයි මේගොල්ලන්ගේ එක එක මිල ගණන් වලට අපිට මේක ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ 2400 2500 ඉඳන් 3500 වෙනකම් මාසෙට ගෙවන්න මේ වගේ පැකේජස් තියෙනවා. ඒක වෙන් වෙන්නේ කොහොමද ගැලුවොත් ඒගොල්ලන්ගේ ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. පළවෙනි ඔප්ෂන් එක තමයි ඒගොල්ලන්ගේම ලොගින් එකක් දීලා ඒගොල්ලන්ගේ ඊමේල් එකක් සහ ලොගින් එකක් දීලා මේ ඔෆිෂියල් Adobe Creative Cloud එකට ලොග් වෙලා softwares ටික download කරලා පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක ගාන අඩුයි. හැබැයි ඒ වගේම ඒගොල්ලන්ට ඔප්ෂන් එකක් තියෙනවා. අපේ තියෙන ඊමේල් එක දුන්නාට පස්සේ ඒකට ඒගොල්ලන්ගේ corporate sector එක ඇතුලේ අපිට user කෙනෙක් විදිහට හදලා අපිට අපේ ඊමේල් එක හරහා ලොග් වෙන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඒ අවස්ථා දෙකම තියෙනවා. හැබැයි ඒ දෙකම මොකෙන් පාවිච්චි කරත් ඒක ආරක්ෂිතයි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ ඊමේල් එකකින් ලොග් වුණාට පස්සේ ඒකත් ආයි මේ අපේ මැෂින් හැක් වෙනව නේද කියලා. ඒක කිසිසේත්ම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඇක්සස් අපිට ලබා දෙන්නේ Creative Cloud එකේ ලොග් වෙන විතරයි. මැෂින් එකේ තියෙන වෙනත් දේවල් ක්‍රියා කරවන්න නෙමෙයි. ඉතින් අපිට ඒගොල්ලන්ගේ ඊමේල් එක පාවිච්චි කරලා ඒගොල්ලෝ දෙන ලොගින්ස් පාවිච්චි කරලා Creative Cloud එකේ ලොග් වෙලා ඩවුන්ලෝඩ් කරලා භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේකදී මාසෙන් මාසෙට ගෙවාගෙන යන්න ගන්නත් පුළුවන්. ඒ වගේම ඒ වගේ තැන් වලින් අවුරුද්දට එක සැරේ මිලදී ගන්නත් පුළුවන්. හැබැයි මේකේ තියෙන අවාසියක් විදිහට මම එකම දෙයයි දැක්කේ අපිට හම්බ වෙන්නේ GB 100යි Creative Cloud එකේ ස්පේස් එක විදිහට. මොකද ඔෆිෂියල් විදිහට ගත්තොත් අපිට අනිවාර්යයෙන්ම Creative Cloud එක 1 TB හම්බ වෙනවා. හැබැයි මේකේ හම්බ වෙන්නේ GB 100යි. හැබැයි මම හිතන විදිහට කවුරුත් මේ වෙනකොට ලොකුවට මේ cloud එකේ ෆයිල් සේව් කරගෙන කරන් යන විදිහට මේ Adobe Suites එක පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒක ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයගලන්ට අපෝල මැෂින් එකේ ෆයිල් සේව් කරගන්න හින්දා ඒ GB 100ක් හම්බ වෙන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මට මෙතනදී කියන්න ඕන දේ තමයි එහෙම මිලදී අරගෙන
ඒක භාවිතා කරා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා ඩිසයිනර් කෙනෙක් විදියට ඔයා ක්ලයන්ට් කෙනෙක්ට මොකක් කර සර්විස් එකක් ලබා දෙනවා ප්‍රොෆෙෂනල් විදියට ඩිසයිනර් කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මේ විදිහට දෙයක් භාවිතා කරලා පාවිච්චි කරගෙන යන්න. මොකද ඔබ ඉස්සරහට එන්න තවත් ක්‍රැක් භාවිතා කරන්න එක අවස්ථාවක් වෙනවා ඔබ අනිවාර්යෙන් හිර වෙන. ඉතින් ඒ වගේ අවස්ථාවක් වුණොත් ඔබට කිසිවිත්ම මේ ගොඩ දාගන්න බැරි තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ දැම්ම මේකට මාරු වුණොත් මේ වගේ ඔබට එකපාර වියදම් කළා මාසෙකට මේ වගේ $59ක් 60කට ආසන්න ප්‍රමාණයක් වියදම් කළා පැකේජ් එකට ඔෆිෂියලිම ගන්න බැරි වෙන හින්දා මේ වගේ අඩු ගානකට ඕගලන්ට මේකට සෙට් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අයට ඊළඟ තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන් ඇයි මේ අඩු ගානකට මෙච්චර රුපියල් 2000 ගානකට මේක දෙන්නේ කියලා. ආයිත් කියන්න තියෙන්නේ මේගොල්ලෝ මේක කරන්නේ අර එම්ප්ලොයිස්ලා විදිහට ඕගොල්ලන්ව ඒගොල්ලන්ගේ කෝපරේට් පැකේජ් එක ඇතුළට පත් කරලා ඒකෙන් ඕගොල්ලන්ට එක ලොගින් එකක් දෙන එක යූසර් කෙනෙක් විදිහට ඔයා පත් කරනවා. හරියට නිකන් ඔයා හිතන්න ඕගොල්ලෝ මේ එක ලොකු ඇඩ්වර්ටයිසින් ඒජන්සි එක එම්ප්ලොයි කෙනෙක් විදිහට ඒගොල්ලෝ නම් කරගන්නවා. එතකොට ඒ ඒජන්සිය ඔයා ඩිසයිනර් කෙනෙක් විදිහට ඔයා හිතලා ඔයාට දෙන පැකේජ් එක විදිහට ඒගොල්ලෝ ඒක විකුණනවා. ඒක 2000 ගාන ඉඳන් එකේ ගණන් වලට දෙන්න පුළුවන්. දැන් ඔෆිෂියල් පැකේජ් එකෙන් අපි මිලදී ගන්නකොට අපිට එක ලොගින් එකකින් මැෂින් දෙකක එකපාර ලොග් වෙන්න අපිට chance එක හම්බ වෙනවා. හැබැයි මේ වෙනම ගන්න පැකේජස් වලත් ඒ අවස්ථාව එහෙම්මම තියෙනවා. හැබැයි සමහර වෙලාවට ඔයා ඒගොල්ලන්ගේ ලොගින් එකක් භාවිතා කරලා පාවිච්චි කරන් යනකොට ඔයාට එක වෙලාවට එක ඩිවයිස් එක තමයි ලොග් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වෙලාවට ඔයා අනිත් ඩිවයිස් එකෙන් තව එකකට ලොග් වෙනවා නම් අරකින් ලොග් අවුට් වෙලා ලොග් වෙන්න ඕන වගේ දෙයක් සිද්ධ වෙනවා. හැබැයි සමහර වෙලාවට ඒක ඇතුළෙත් ඔයාගේ ඊමේල් එකට මේ ඒගොල්ලන්ගේ account එකක් හදලා වැඩි ගාණක් දීලා ගන්න එකේදී ඔයාට ඔයාගේ ඊමේල් එකෙන් ඒ accounts දෙක ලොග් වෙන විදිහට ඒක ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ Facebook එකේ search කරන්න Adobe package buy කියලා නැත්නම් Adobe Creative Cloud buy ශ්‍රී ලංකා කියලා search කරන. ඒතර ඔයගොල්ලන්ට ඒකේ posts කියන එක හරහා ඔයගොල්ලන්ට මේ වෙනකොට තියෙන ads බලා ගන්න පුළුවන්. ඔයාලා display වෙයි. ඉතින් ඔයා ඒ වගේ කැමතිකට කතා කරලා බලලා ඒගොල්ලන්ගෙන් අනිවාර්යයෙන්ම price list එක අරගෙන ඔයගොල්ලෝ මාසයක් try කරලා බලන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි මේක කොහොමද කියලා. මොකද මම මේක recommend කරන්නේ මම අවුරුද්දක් තිස්සේ ඒක කරගෙන ආවා. කරගෙන ඇවිල්ලා මගේ income එක මේ designer කෙනෙක් විතර මගේ මාසික income එක එන්න වැඩි වෙනකොට මම තීරණය කරා මම කෙලින්ම official site එකෙන් අවුරුද්දක package එක ලක්ෂ 2.10ක් වගේ වෙන්න දීලා මිලදී අරගෙන මම ඒ විදිහට දැන් official site එකම භාවිතා කරනවා කියලා. ඉතින් ඒක මගේ personal දෙයක් නැතුව මම අරක හොඳ නැති හින්දා ඒක කරගෙන ආවා නෙමෙයි. මටම කියලා ඒක කෙලින්ම මේ official විදිහටම ගන්න ඕන හින්දා මම මේ විදිහට ඒක අරගෙන පාවිච්චි කරන්න ගත්තා. හැබැයි මම අවුරුද්දක් තිස්සෙම අර විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම ඒක රෙකමන්ඩ් කරනවා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොඩක් ඩිසයිනර්ස්ලා මේ වෙනකොට කරන ලොකුම වැරද්දක් තමයි මේ එක මේ ලාභ ගණන් වලට පොඩි ගණන් වලට සර්විස් එක ලබා දෙන එක. ලෝගෝ ඩිසයින් කරන්න රුපියල් 1000යි. ඒ වගේම ලීෆ්ලට් එකක් ඩිසයින් කරන්න රුපියල් 100යි. වීඩියෝ එකක් එඩිට් කරන්න රුපියල් 100යි. ෆෝන් කාඩ් එකට ඩිසයින් කරනවා. මේ වගේ ඔයගොල්ලෝ දැකලා ඇති নানা ප්‍රකාරයේ විදිහට ඩිසයිනර්ස්ලා මේ ෆීල්ඩ් එක කාලා තියෙනවා. ඩිසයිනර්ස්ලා කියාගත්ත කට්ටිය මේ සොෆ්ට්වෙයාර්ස් ඉගෙන ගත්ත පළියට Taman ඩිසයිනර් කෙනෙක් කියලා හිතන කට්ටිය මේ ෆීල්ඩ් එක කාලා තියෙනවා. ඒ වගේ මේ හරියට වැඩක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ටත් හරි මිලක් කියලා වැඩක් කරන්න බැරි තත්ත්වයට පත් කරලා තියෙනවා. මොකද මම සාමාන්‍යයෙන් ලෝගෝ එකක් බ්‍රෑන්ඩ් එකක් ඩිසයින් කරන්න මගේ එක්ස්පීරියන්ස් එක සහ මගේ ඒ තියෙන හැකියාවන් මම ක්ලයන්ට් කෙනෙක්ගෙන් කෙලින්ම රුපියල් 30000 40000 ගන්නවා. එතන ඉඳන් මගේ පැකේජ් එක පටන් ගන්නේ. සෝෂල් මීඩියා හැන්ඩල් කරන පැකේජ් එකක් මම කෙලින්ම පටන් ගන්න රුපියල් 50000යි. ඒ වගේ මගේ පැකේජස් මගේ ගණන් ඉතාමත් ඉහළයි. හැබැයි සොඩක් අය මේක රුපියල් 10000ට කරනවා. ඒතකොට ක්ලයන්ට් කෙනෙක්ට එනවා ප්‍රශ්නයක් එනවා. එයා කෙලින්ම කියනවා ඔයා රුපියල් 50000ක් ගන්නවා රුපියල් 30000ක් ගන්නවා. හැබැයි මට මෙන්න මේක රුපියල් 5000 කරන්න කට්ටිය එකතුලා ඉන්නවා කියලා. ඉතින් එහෙම වුණාට පස්සේ ඒගොල්ලෝ මේ ෆීල්ඩ් එක කාලා තියෙනකොට අපිට ඒකට හරි මිලක් දීලා මේ ගමන ඉස්සරහට යන්න හරි අමාරුයි. ඉතින් ඒකින්ද ඔයත් ඒ වැරද්ද කරනවා නම් අද මේක නවත්තලා ඔයා කරන මහන්සියට ඔයා කරන වාගේ ටැලන්ට් එකට ඒ ක්‍රියේටිවිටි එකට අනිවාර්යයෙන්ම හොඳ වැලියු එකක් දෙන්න. එතකොට ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ඔෆිෂියල් අපිට මේක මාසෙට 2500 3500ක් දීලා මේ ක්‍රියේටිව් ක්ලවුඩ් එක මිලදී අරගෙන පාවිච්චි කරන එක. මොකද අපිට ඒ ඉන්කම් එක ලැබෙන්නේ නැති වෙනකොට තමයි අපි හොර වැඩකින් මේක පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අවුරුදු ගාණක් තිස්සේ ඔයා මේකෙන් හම්බ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා මේ ඩිසයිනර්ස් විදිහට මේකෙන් හම්බ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාත් බලන්න ඕන ඒක හරියට මිලදී අරගෙන ඒ වැඩේ කරන්න. මොකද ඒක තමයි ඔයාගේ තියෙන ප්‍රොෆෙෂනලිසම් එක. ඔයාගේ තියෙන ප්‍රොෆෙෂනල් ඩිසයිනර් කම කියන්නේ. ඔයා එහෙම නැතුව ඔයා අඩුවට නැත්නම් නිකන් වගේ කෙනෙක්ට වැඩ කරලා දෙන එකෙන් ඔයා ෆීල්ඩ් එක කනවා. එහෙම කරන්නේ නැතෝ ඔයත් අනිවාර්යෙන් බලන තමන් කරන ඩිසයින් එකට හොඳ වැලියු එකක් දීලා හොඳ ගානකට තමන්ව මාකට් කරන්න. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට සල්ලි දීලා මේක අරගෙන වුණත් අපිට මේ වැඩේ කරන් යන්න පුළුවන්. මොකද එහෙම නැති වුණොත් හැමදාම ඔබ එකම තැන ඔබට මේකෙන් ගොඩේමක් වෙන්නේ නැහැ. මම හැමදාමත් කියන දේ තමයි ඔයා සොෆ්ට්වෙයාර් පුළුවන් වෙච්ච කෙනෙක් වුණොත් ඔයාගේ ගමන හැමතිස්සෙම හිර වෙන්නේ එතන. ඔයා ක්‍රියේටිවිටි කියන
එකදී නැතුව ගමන යන්න බැලුවොත් ඔයා අනිවාර්යෙන් හිර වෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති මේ ඔයාලට තියෙන මේ ප්‍රශ්නේ මේ Adobe මේ බෑන් වෙනවා කියන එකෙන් වෙන ප්‍රශ්නෙන් විසඳෙන්නේ කොහොමද කියන එක අනිවාර්යෙන්ම ඔයා මේකෙදි මම රෙකමන්ඩ් කරනවා ඔයා ඩිසයිනර් කෙනෙක් නම් මේ කොහොම හරි විදිහට මේ ඔෆිෂියල් පැකේජ් එක ඉලදී අරගෙන ඒ වැඩේ කරගෙන යන ක්‍රැක් කරන්න කවදද දවසකට ඔයා අනිවාර්යෙන් හිර වෙනවා ළඟදීම. එහෙම නොවෙන්න ඔයා දැම්ම වග බලා ගන්න. ඔයාට ඒක අනිවාර්යයෙන්ම ජීවිත කාලෙටම වටිනවා ඔයාගේ ඩිසයින් කැරියර් එකට. ඉතින් ඕගොල්ලන්ට මොන හරි මේ සම්බන්ධ ගැටලු තියෙනවා නම් මගේ WhatsApp group එකට join වෙන්න පුළුවන්. මාත් එක්ක කතා කරන්න පුළුවන්. මොනවද ඔයාලට තියෙන ඩිසයින් ගැටලු කියලා. අපි හම්බෙමු අලුත් වීඩියෝ එක. ඔබට සුබ දවසක්.